මේ මොන විකාරයක්ද? බහින මගේ වාහනේ මිමිට. මගේ ළමෙක්ටත් මම වාහනේට අත තියන්නේ නැහැ. ලැජ්ජ නැද්ද මිනිස්සු? ඕ මගේ වාහනේ ඉවරයි. ටයරකටත් කකුල තියනද කොහෙද? Tamanට වාහනයක් නැහැ කියලා අනුන්ගේ වාහන වලට ඔහොම සලකන්න එපා. ඔව් ඉතින් පයින් යන්නේ උන් කොහමද වාහනේ එක අගේ දන්නේ? මිස්ගෙද මේ වාහනේ මම පෑ දෙකක් තිස්සේ බලන් ඉඳී මිස් වෙනකන් තමයි. කකුල් දෙක රිදෙන නිසා තමයි මම මෙතන ටිකක් වාඩි වුනේ. මං තමුන්ග දන්නේ නෑනේ. පැය දෙකක් මං එනකම් බලන් ඉඳියා මගේ වාහනේ උඩ. හොරෙක්ද කොහෙද මේ දවස්වල හැම තැනම වාහන විදින හොරු. සිකියුරිටි මේ හොරෙක් ඉක්මනට එන්න. සිකියුරිටි මෙහෙන් මෙයා තමයි හොරා. මෙයා තමයි මගේ වාහනේ බින්දින්න හැදුවේ. මේ මහත්තයා හොරා? මිස් මේ CCTV එක බලලා ඉන්නකෝ. සර් අනේ මට සමා වෙන්න. මං ඇත්තටම හිතුවේ සර් පයින් ගියපු කෙනෙක් කියලා. අනේ මට සමා වෙන්න සර්. මං ඇත්තටම සර් ඉඳපු විදිහෙන් හැසිරුණ විදිහෙන් සර් ඇඳලා ඉන්න විදිහෙන් කීයටවත් හිතුවේ නෑ සර් ලොකු වාහනයක අයිතිකාරයෙක් කියලා. මම බිස්නස්මන් කෙනෙක්. මට කාලය කියන්නේ රත්තරන් වලටත් වඩා වටින දෙයක්. මම මෙතනට වෙලා පැය දෙකක් බලන් ඉඳලා ඔයාට උදව් කරේ මට සල්ලි වලට වඩා මනුස්සකම කියන දේ වටින නිසා. බහිනෝගේ වාහනේ නිවිට. පයින් යන්නේ උන් කොහමද වාහනයක අගේ දන්නේ? මොන යාන වාහන තිබ්බත් වැඩක් නැහැ. පපුවේ මනුස්සකම නැත්තම් ඒ මනුස්සයා පෝසත් මනුස්සයෙක් නෙමෙයි. දුප්පතෙක්.